මෙන්න මෙහෙම. AB දිග සෙන්ටිමීටර 8යි බලන්න. AB ගේ දිග සෙන්ටිමීටර 8යි. බලමු වැඩි ඈ. AB ගේ දිග සෙන්ටිමීටර 8යි. හොඳට බලන්න. නිර්මාණ පාඩමය දශමයක් මිස් වෙන්න බෑ. හරි ලස්සනට එන්න ඕනේ. එක මේ පටන් ගන්න. ඔන්න කවකටු තුඩ තියන්න කලින් පොඩි ලක්ෂයක් තියෙන්න ඕන අපිට. මම මෙතෙන් තමයි කවකටු තුඩ තියාගත්තේ. සෙන්ටිමීටර 8යි ගානවා තාපේ ලස්සන මෙයා. ඊට පස්සේ කවකටු තුඩ ආය හොල්ලන්නේ නැහැ. වෙනසක් කරන්නේ නැහැ. සේප් එකේ අරන් ගිහින් මෙයාට තියන්න ඕන. ඕක තියද්දි මෙහෙම තියන්නේ නැහැ. එන ගැහුවා වගේ උඩින් ගිහින් දග්ගා තියන්න ඉන්නේ. එතකොට මේක දෝෂ වෙනවා. ඔයා ගානට තුඩ අදාළ ලක්ෂයට තියලා කෙලින් කරන්න. එහෙම තමයි ගන්න. එතකොට ඔයාට මේවා ගානට ස්පර්ශ වෙලා පිළිවෙලට යයි ස්පර්ශ වෙලා පිළිවෙලට යයි. හරි. දැන් මෙයා ඇවිල්ලා AB. එයා AB දිග සෙන්ටිමීටර 8යි. ලස්සන නිර්මාණ කරන්නේ. හරි. AB දිග සෙන්ටිමීටර 8යි. මම එකක් දැම්මේ. දැන් DAC කෝණය හරි අංශක 60යි. DAC කෝණය BAC කොහේද C ඉන්නේ? අංශක 60යි හැබැයි. එහෙනම් A ගේ උඩ කෝණය හැදෙන්න ඕන අංශක 60ට. ඔන්න බලන්න. මෙයා අංශකට පොඩි පරතරයක් අරගෙන ගහන්න චාපේ ලස්සනට. ආය වෙනස් කරන්නේ නැහැ මේක. කවකට තුඩ අරන් ගිහින් ගානට තියන්න මේ කැපුණ ලක්ෂයට. කපන්න චාපේ දුර වෙනස් නොකර ලස්සනට. මෙයා යා කරන්නේ ඒ යා කරද්දී පැන්සල් තුඩ ඉස්සල්ලාම මේ ලක්ෂෙට තියන්න. ඒකල සරල ධාරය ලං කරන්න. මෙතෙන්ටත් පැන්සල් තුඩ තියලා තමයි සරල ධාරය ලං කරන්නේ. යට ලං කරද්දී උඩ ඈත් වෙන්න බෑ. දෙකම ගානට මෙහෙම තියෙන්න. පැහැදිලි? ඊට පස්සේ යා කරන්නේ දැන් මෙයා අංශක 60 තියෙන්නේ. බොහොම පිළිවෙලයි වැඩේ. මේ රේඛාව මත වූ කොතන හරි ලක්ෂයක C පවතී. C ට තියෙන්න ඕන BAC කෝණය අංශක 60කින්. C පවතින්න ඕන අංශක 60ක් මෙයත් එක්ක හදන කෝණය. මේක ලක්ෂ අනන්ත වූ ප්‍රමාණයකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. රේඛාවක් ගොඩනගන්නේ ලක්ෂ අනන්ත වූ ප්‍රමාණයකින්. මේ ලක්ෂ අනන්තයක් වූ ප්‍රමාණයක කොතන හරි ලක්ෂයක් C බවට පත් වෙනවා. ඒ C ලක්ෂය නිවැරදිව තෝරගන්න පුළුවන් වෙන්නේ A ඉඳන් C ට තියෙනවලු සෙන්ටිමීටර 5ක්. ඒ ඉඳන් C ට තියෙනවලු සෙන්ටිමීටර 5යි. මෙයා හරියට අයින්ද කවකට තුන ලස්සන වෙදෙන්න. කවකට තුන තියලා සෙන්ටිමීටර 5න් චාපේ ගහන්න. හරි. එහෙනම් මෙන්න මේ ලක්ෂය තමයි C පවතින්නේ. අන්න C හොයාගන්න. පැහැදිලි දැන් බලන්න ඔයා. BAC කෝණය අංශක 60යි. C හොයාගත්තා හරියටම. මේ රේඛාව මත කොහේ හරි C ඉන්නෝන. එහෙනම් A ඉඳන් C ට තියෙන සෙන්ටිමීටර 5යි. මං C හොයාගන්න. දැන් ත්‍රිකෝණයක පාද 3යිනේ. එහෙනම් මේ ලක්ෂ දෙක හරියට තමයි යා වෙන්න ඕනේ. ඔය ලක්ෂ දෙක යා කිරීම පැන්සල් තුඩ හරියට තියෙන සරදාරය ලං කරන්න. මෙතෙන්ට පැන්සල් තුඩ තියලා සමදානේ ලං වෙන්න ඕන. නැත්තම් චුට්ටක් හරි එහෙම පයින්න බෑ. එහෙම පයින්න බෑ. හරි බොහොම ලස්සන නිර්මාණ රේඛා තියෙන්න ඕන ඔයාගේ. පැන්සල හොඳට උල් වෙලා. එහෙනම් ඔන්න ABC ත්‍රිකෝණය නිර්මාණය වුණා. දැන් වාට කියනවා BC පාදයේ මධ්‍ය ලක්ෂය සොයා එය P ලෙස නම් කරන්න. BC පාදයේ මධ්‍ය ලක්ෂය. BC පාදයේ මධ්‍ය ලක්ෂය. BC පාදයේ මධ්‍ය ලක්ෂය කියන්නේ රේඛාව හරියට දෙකට බෙදෙන තැන. ඒ කියන්නේ මෙන්න මේ වගේ සීනක්. උතර බලන්න. රේඛාවක් මෙහෙම තිබ්බම සරල රේඛාවක් මෙයා හරියටම දෙකට බෙදෙන තැන ලක්ෂයට තමයි අපි කියන්නේ මධ්‍ය ලක්ෂය. ඒතකොට මේ පැත්තේ කොටස සමාන වෙන්න ඕන මේ පැත්තේ කොටසට. පැහැදිලි? එතකොට මේක මධ්‍ය ලක්ෂයක් වෙන්නේ. ඔය මධ්‍ය ලක්ෂය තෝරගන්න අපි භාවිතා කරනවා ලම්බ සමච්ඡේදකය. හරි එහෙනම් එයාට අදාළ පදේ තමයි ලම්බ සමච්ඡේදකය. දැන් ඔයාලා ඔළුව වැඩ කරන්න ඕන BC රේඛාවේ ලම්බ සමච්ඡේදකය ගන්න නම් අනිවාර්යෙන් මේ BC රේඛාවේ ලම්බ සමච්ඡේදකයක් ගන්න ඕන මධ්‍ය ලක්ෂය ගන්න. BC රේඛාවේ මධ්‍ය ලක්ෂය ගන්න නම් අනිවාර්යෙන්ම මේ BC රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය වෙයි.
මේකේ මැදට යන එක්කෙනා අංශක අණුව හදාගෙන යන්න එපා. ඒක හිතෙන් හිතලා බලන්නකො. මෙහෙම තිබ්බම හිතේ තේරෙනවනේ මේ පැත්තේ කොටසල මේ පැත්තේ කොටසල මේ වගේ අය. එතකොට ගහන ඡාප මේ ප්‍රදේශවල වදින්න ඕන. මෙහෙ වැදිලා වැඩක් නැහැ ඡාපේ. මෙහෙ ගහලා වැඩක් නැහැ. එහෙනම් මේ ඒරියා එකේ ඡාපේ වදින්න ඕන. එහෙනම් ඔන්න යනවා මෙයාගේ ලම්බ සමච්ඡේදකේ අනිත් කොටක් අයට අමාරුනම පටල ගන්නවා. අමාරු වෙන්නේ පටල ගැනීම නිසා. එහෙනම් මෙයාට වඩා අඩු දුරක් ගන්නවා. ඇයි අඩු දුරක් ගන්න? අඩු දුරක් කියලා මෙච්චරක් අරන් ඡාප ගන්න බෑ. භාගයකට වඩා වැඩි දුරක් තියෙනවා. සතම මේක වැඩි නිවැරදි වෙන්නේ. එහෙනම් චූට්ටක් අඩු කරගෙන ඡාපයක් ගහන්න. හරි. දැන් උතර බලන්නේ නැහැ. දැන් මොගේ මෙතන හදද්දි පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. ඔයා හරියට බලා ගන්න. ඔය ගාන ඡාපෙම මේ පැත්තෙත් ගන්න. ඒ ඡාප ගහපුවෝ මොනවද කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. අය වෙනස් කරන්නේ මේක. කවකට දුරවල් අය වෙනස් කරන්නේ. අරන් ගිහින් මෙතෙන් කරලා ඡාපේ කපන්න නේ. මෙයත් කපන්න. දැන් මෙන්න මෙතන පොඩ්ඩක් කැපුන්නේ නැහැ. ඔය වගේ සීන් වෙනවනේ. ඔයා ගානට ආයෙත් කවකට දුරවල් නම් මෙතෙන්ට තියලා. ඔයාලා මං කිව්ව විදිහට හරියට බලලා යන්න නම් ඩේ සෙට් වෙනවා. කැපුන්නේ නැත්තම් මෙහෙම දික් කරලා කපා ගන්න. දික් කරලා කපා ගන්න පුළුවන් නේ. මේ තියෙන්නේ අර මම ඉස්සලා කීටි ප්‍රදේශ වලින් යනවනේ. ගානට පැන්සල් උඩ තියලා මෙයා ලං කරන්න. මෙයත් එහෙම ලං කරන්න ඕනේ. දැන් අදින්නනේ. ලස්සනයිනේ කතන්දරේ. හරි. මෙයා මෙතන අංශක 90 හැදෙනවා. මේ කොටසට මේ කොටස සමානව මේ ලක්ෂය තමයි අපි ආයක රවුන්ඩ් කරගෙන තියන්න ඕනේ. ඔයාලා පේන්න දෙන්න මත් පොඩි දෙයක් තියෙනවා. P ලෙස නම් කරන්න. දැන් ඔයාලා පේපර් එකේ කියනවා තුන්වෙනි කොටසෙන් මෙහෙම. BC පාදය PED ස්පර්ශ කරමින් ඒ හරහා යන වෘත්තය නිර්මාණය කරන්න. P වලදී ස්පර්ශ කරලා ඒ හරහා යන්න ඕනේ. P වල ස්පර්ශ වෙනවා ඒ හරහා යනවා. P වල ස්පර්ශ වෙනවා ඒ හරහා යනවා. ඔළුවට දාගනින් කාරණා. P වල ස්පර්ශ වෙන්න ඕන ඒ හරහා යන්න ඕන. ඒ නොකියා කියන්නේ මේ ගමන් කරන වෘත්තය හොඳට තේරුම් ගන්න. මේ ගමන් කරන වෘත්තය P උඩින් යනවා. අනිවාර්යෙන් යන්න බෑ ස්පර්ශ වෙලා. හරි කොහොම හරි P ගාවින් යනවා. ඒ ගාවිනුත් යනවා. මම ඔයාට කියලා දුන්නා ස්පර්ශ වෙනවා නම් එයා කියන්නේ BC රේඛාව තමයි ස්පර්ශ කරන්නේ. P වලදී BC රේඛාව ස්පර්ශ වෙන්නේ. P වලදී BC රේඛාව ස්පර්ශ වෙන්නේ. මේ ලක්ෂය ඒ හරහා යන්නත් ඕන. එහෙනම් දරුවෝ මම ඔයාලට කියලා දුන්නා බලමු පට්ටලස්සන තියරි එක ස්පර්ශ වෙනවා නම් දාල සරල රේඛාව සමග අංශක අණුවක් නිර්මාණයේදී ලම්බකයක් ගහන්න ඕන ස්පර්ශ වන ලක්ෂය. පැහැදිලිද? අදාළ රේඛාව සමග. දැන් ඔයා තේරුම් ගන්න. දැන් මම කියන දේ තේරුම් ගන්න. BC පාදය P වල ස්පර්ශ කරනවා. එහෙනම් P ලක්ෂයේදී ලම්බකයක් BC රේඛාවට නිර්මාණය විය යුතුමයි. ඒකේ තියරි එක තමයි ස්පර්ශ වන ලක්ෂයේදී ස්පර්ශ වන රේඛාව සමග ලම්බකයක් නිර්මාණය කළ යුතුයි. එතකොට තමයි ස්පර්ශ වෙන්නේ. හරි. එම ලම්බකයේ කොතන හරි ලක්ෂයක කේන්ද්‍රය පිහිටුවා. එම ලම්බකය මත කොතන හරි ලක්ෂයක කේන්ද්‍රය පිහිටුවා. මේකේ ඕනම තැනක කේන්ද්‍රය තියාගෙන මේක ස්පර්ශ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ තියරි එකක්. ඔයා හිතන්න මේ රේඛාව මෙතන ස්පර්ශ කරනවා කියලා. මෙයා ගාව මේ අදින රේඛාව මත ඔන්න තේරුම් ගන්න පට්ට ලස්සන සිද්ධාන්තයක්. මෙයා එන්නේ මෙතන නම් ස්පර්ශ වෙන්නේ මේකේ මත මම කිව්වනේ ලම්බකයක් අදින්න ඕන කියලා. මේ ලම්බකය මත කේන්ද්‍ර පිහිටනවා. මෙතන ස්පර්ශ කරගෙන තියෙන වෘත්ත අනන්තයක් පවතී. ඒ කියන්නේ මේ වගේ මේ රේඛාවත ලක්ෂ අනන්තයයිනේ. ඒ සෑම ලක්ෂයක්ම කේන්ද්‍රයක් විය හැකියි. ඒ සෑම ලක්ෂයක්ම කේන්ද්‍රයක් විය හැකියි. එතකොට මේකේ මත තියලා මට මෙහෙම වෘත්ත අනන්තයක් අදින්න පුළුවන් මේ. මෙතන ස්පර්ශ කරගෙන යන වෘත්ත අනන්තයක් අදින්න පුළුවන්. තව ලොකු ඒවා අදින්න පුළුවන්. එයාලගේ කේන්ද්‍ර මේකේ මත පිහිටන්න. තව අදින්න පුළුවන් මේ ඇති වෙන්න වෘත්ත අදින්න. ඔතනින් නවතින්නේ නැහැ.
ඕක මේ පැත්තට පවතී. මේ රේඛාව මේ පැත්තෙන් ස්පර්ශ කරගෙන එහෙම යන්නේ. ස්පර්ශ වෙලා යන්න නෑ. මම මේ අදිනවා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ස්පර්ශ වෙලා මෙහෙම යනවා නේ. මෙතන ස්පර්ශ වෙලා මේ පැත්තට වෘත්ත අනන්තයක් පවතී. මේ පැත්තට වෘත්ත අනන්තයක් පවතී. කියන්නේ මේක ඕනතරක කේන්ද්‍රය පිටන්න. එතකොට මේකේ BC රේඛාව P වල ස්පර්ශ වෙනවා කිව්වට හරියටම වෘත්තය හොයාගන්න බෑ. ඒ නිසා තමයි යා කියන්නේ තව ඒ ලක්ෂයෙමුත් යනවා කියන්නේ. දැන් අහගෙන ඉන්න ඊළඟ තියෙන සිද්ධාන්තය. අනිවාර්යෙන් ලක්ෂ දෙකක් කරහා වෘත්තයක් ගමන් කරයි නම් දැන් මම මෙහෙම පොඩි සිද්ධාන්තයක් ගන්නවා. ලක්ෂ දෙකක් කරහා වෘත්තයක් ගමන් කරයි නම් ඒ ගමන් කරන්නා වූ හරිද වෘත්තය එම ලක්ෂ දෙක යා කරන සරල රේඛාව අදාළ වෘත්තයට ඡායක්. ඒ කියන්නේ මෙහෙම මේ ලක්ෂ දෙක හරහා වෘත්ත මෙහෙම අනන්තයක්. අත්බව මේසියු ආමින් කවුරුයි තින්න පුළුවන් මේ ලක්ෂ දෙක හරහා වෘත්ත අනන්තයක් කොහොමද? පැහැදිලි මේ ලක්ෂ දෙක හරහා ඇක්ටිවෙට වෘත්ත අනින්න පුළුවන්. පැහැදිලිද? දැන් එහෙනම් මෙයා ජායක් නම් හරි ඔයා ප්‍රමේයයක් ඉගෙන බලහංගු ගන්න කොහොමද කියලා. ප්‍රමේයයක් ඉගෙන ගන්නවා වෘත්තයක ජායක හරි වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරන සරල රේඛාව ජායට ලම්බක වේ. මධ්‍ය ලක්ෂය මේ මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කරොත් අනිවාර්යෙන් ජායට ලම්බකයි. ඒ කියන්නේ තව එකක් ඕකම තිබ්බ අනුලෝමයක් මේ පුතට හරිනේ. හරි මේ ජායේ මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයේ සිට ඇන්දොත් මෙහෙම ලම්බක රේඛාවක් ජාය සමච්ඡේදනය. එහෙනම් මේ ප්‍රමේයන් දෙකෙන් යන එක අදහස පොඩ්ඩයි වෙනස. හරි මේකෙන් ඉඳන් ලම්බක වැන්දොත් ජාය සමච්ඡේදනය වෙනවා. මධ්‍ය ලක්ෂයේ ඉඳන් ඇන්දොත් ලම්බක වෙනවා. එහෙනම් පොඩි අදහසක් එනවා ලක්ෂ දෙකක් මත තිබ්බොත් අනිවාර්යෙන් මුංගේ කේන්ද්‍ර තියෙන්න ඕන මෙන්න මේ රේඛා මේ ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ මොකා මතද ලම්බ සමච්ඡේදකය මත. හරි මේකේ මත තමයි කේන්ද්‍රය පිහිටන්නේ. ඒතකොට මෙයා මත කේන්ද්‍ර පිහිට වෘත්තානන්තයක් අදින්න පුළුවන් ඕක. මේකත් ඒ වගේම සිද්ධාන්තයක්. හරි ඔය සිද්ධාන්ත දෙක උපයෝගී කරගෙන මේක අදින්න ඕන. මෙන්න මේ ස්පර්ශයක් වෙනවා නම් අනිවාර්යෙන්ම ස්පර්ශ ලක්ෂය වෙන රේඛාව සමග අනිවාර්යෙන් ස්පර්ශ ලක්ෂයේදී ලම්බකයක් අඳින්න. ස්පර්ශයක් වෙනවා නම් එම ස්පර්ශ ලක්ෂයේදී අදාළ සරල රේඛාව සමග ලම්බකයක් අඳින්න. මෙයා ස්පර්ශ වෙන්නේ BC රේඛාව ස්පර්ශ වෙනවා P ලක්ෂයේදී. හරි එහෙනම් මේ P ලක්ෂය මත ලම්බකයක් අඳින්න. ඒක අඳින්න ගන්නවනේ දෙපැත්ත චාප ගැහුවා උඩින් ගැහුවා යටින් ගැහුවා එන්න. හැබැයි මම මේකේ දැන් ලම්බකය ඇඳලානේ. එහෙනම් මෙන්න මේ ලම්බකය මත අනිවාර්යෙන් කේන්ද්‍රය පිටනවා. පැහැදිලිද කියන්නේ? ඊට පස්සේ මම කියනවා මෙතන ස්පර්ශ කරගෙන මේ ඒ ලක්ෂය හරහා යනවා. මම දැන් ඔබට ඉගැන්නුවා ලක්ෂ දෙකක් හරහා වෘත්තයක් යනවා නම් එම ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ මුඛාඳින්න ඕන. ලම්බ සමච්ඡේදකය නිර්මාණය විය යුතුමයි. අනිවාර්යෙන් විය යුතුයි. එහෙනම් දැන් ඔන්න ලස්සනම තියරියක මේක ගන්න. මොකද බලන්න මම ඒක රතු පෑනෙන් ගන්නේ. ඔයා විසින් මෙන්න මේ A සහ P යා කළ යුතුයි. හිතාගෙන ඉන්න බෑ. යටි එක උඩට දාගෙන තියරි දාගත්තා කියන්නේ ඔබ ගාන හදනවා ලෙස තමයි. හරි මේ බලන්න. මෙන්න මේ ලක්ෂ දෙක යා වෙනවා. ඔන්න යා කරා. ඕමය සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය අඳින්න. ඒකයි අර ලම්බකේ ඡේදනය වෙන තැන අදාළ කේන්ද්‍රය පිහිටනවා. එහෙනම් මේ බලනකො ලස්සන සීන් එක මේ ඔක්ක තියරි එකක් ඈ. මේකේ මත තියෙන්නේ මං චාපයක් ගන්නවා. ඒ චාපයම යටිනුත් ගන්නවා. හරි දැන් චාපේ කපන්න මේකට ගිහින් ආයෙ තුන වෙනස් කරන්නේ ඔන්න චාපේ කපනවා. හරි ලස්සන පිළිවෙලට තියරි ඈ.
හරි. මේ ඔන්න පේපසාකච්ඡා දැක්කනේ වැඩේ. දැන් මෙයා යාවෙන් තොර මම එක අතුපෑනෙන් වඳින්නම් ඈ. තොර ලස්සනයිනේ. හරි ලස්සන සිද්ධාන්තයක් මේක. මේක ගොඩාක් ඒකට මිස්සුනේ හින්දා රුපියන්නේ නැත්තේ. මෙයයි යා කරන්නේ. පට්ට ලස්සන සිද්ධාන්තයක්. ඔන්න හරි පිළිවෙලට යා කරන්න. දැන් මේ ලක්ෂ දෙක හරහා වෘත්තය යනවා නම් අනිවාර්යෙන් මේ ලම්බකය මත කේන්ද්‍රය පිහිටිය යුතුයි. මෙයා ස්පර්ශ කරනවා නම් මේ ලම්බකය මත කේන්ද්‍රය පිහිටිය යුතුයි. ඔය අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරන ලක්ෂය මෙන්න මෙය. එහෙනම් මෙතන තමයි කේන්ද්‍රය තියෙන්නේ. ඕකේ තියලා කරකුවා නම් වැඩි කුඩ. දැන් දෙක ස්පර්ශ වෙන්න බෑ එක විට. හරිද? සරල සිද්ධාන්ත තේරෙනවනේ. හරි. එහෙනම් ඔන්න යනවා වෘත්තේ. අන්න ස්පර්ශ වුණා. හරි. සුපිරියටම ආව ගානේ. හරිද? දැන් මේ බලා ගන්න අය මේකේ මෙහෙම වැඩක් දැම්ම කියන හොඳටම ඇතිනියක්කෝ මේක කවකට එක. හරි. ඒ ලක්ෂෙන් ගියා මේකෙන් මෙතන ස්පර්ශ වුණා. සුපිරිය වැඩේ. හරි. එහෙනම් මෙන්න ස්පර්ශ වුණා මෙන්න ඒ ලක්ෂෙන් ගියා. කතන්දරේ පැහැදිලි. නැවත තියගිය කියනවා අහගෙන ඉන්න හොඳට. මම වාට කියන්නවා සරල රේඛාවක් මත පිහිටි ලක්ෂයක් ස්පර්ශ වෙනවා නම් එම ස්පර්ශ ලක්ෂය මත අනිවාර්යෙන් මොකක්ද යුතුයිද ඔබ? ලම්බකයක් නිර්මාණය කළ යුතුමයි. ඔන්න තියරි කොනක දාන්න. හරි. ලක්ෂ දෙකක් තරහා වෘත්තයක් යනවා නම් ඒක ස්පර්ශ වෙලා හරි හරහා හරි ඡේදනය වෙලා හරි කොහොම හරි ලක්ෂ දෙකක් කරා වෘත්තයක් යනවා නම් එම ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කළ යුතුයි. එම ලම්බ සමච්ඡේදකය මත කේන්ද්‍රය පිහිටයි. එතකොට මේක හරහා ස්පර්ශයක් වෙනවා නම් මේකේ මත කේන්ද්‍රය ඉන්න ඕන. මේක හරහා යන නිසා මේ දෙන්න හරහා යන නිසා මේ ලම්බ සමච්ඡේදකය මත කේන්ද්‍රය ඉන්නේ. එහෙම ඉන්නේ මෙතන. එහෙනම් ඔන්න වෘත්තයයි. පැහැදිලිද කාරණාව? BC-ට එම වෘත්තයට හරි එම වෘත්තයට BQ ස්පර්ශකයක් නිර්මාණය. මෙහාම සිග්න එක නේ. ඔන්න ඔතම කතන්දරේ මම වෘත්තයකට බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් කියලා තියරි එක දන්නවා ජ්‍යාමිති ඉගෙන ගත්තේ. මේ බාහිර ලක්ෂයක සිට අඳින ලද ස්පර්ශක දිගින් සමානයි කියලා ප්‍රමේය ඉගෙන ගත්තා. එහෙනම් මේ බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් ඒ ස්පර්ශක දෙක දිගින් සමානයි. හරි. දැන් මේ BP කියන්නේ ස්පර්ශකයක් දරුවෝ. මෙතන ස්පර්ශ වෙන්නේ මෙන්න මෙතන ස්පර්ශ වුණා. එහෙනම් ස්පර්ශක දිගින් සමානයි නම් BQ අනිත් ස්පර්ශකය අඳින්නේ ඔන්න තියරි කොහොමද දාගන්නේ? BQ අනිත් ස්පර්ශකය අඳින්නේ මෙතෙන්ට ගිහින් මෙයාට තියෙන දුර අරගෙන කපලා මෙයාව කපන්න ඕන ඡාපයක්. හරි. ඒ කියන්නේ B වල ඉඳන් මෙතෙන්ට තියෙන දුරමයි දැන් මෙතෙන්ට තියෙන්නේ. මේකට අනුව බාහිර ලක්ෂයක සිට අඳින ලද ස්පර්ශක දිගින් මොනවා වේද? සමාන වේ. සුපිරියරම ලියා ගන්න. එහෙනම් මෙන්න මෙයා යා වෙනවා. පට්ට ලස්සන වගේ. අය කතන්දර නෑ. උත්තර බලන්නේ දාන්න මෙන්න මු යා වෙනවා. හරි. ඔන්න යා කරා මේ ඉන්නේ Q. එහෙනම් මෙන්න ස්පර්ශ වෙන තැන. පැහැදිලිව තේරුම් ගත්තා? ගාන ඔය වගේ ලෙසටම ගොඩ දාගත්තේ උන් දාපන් උත්ත මැසේජ් එක ලකුණු 10 දිනවනම් හරි ගාන හොඳට තේරුණා නම් මැසේජ් එකකුත් තියන්න තියරි එක අල්ලගන්න පිළිවෙලට වැඩේ ගොඩ දාන්න